guys, welcome back to Rue Vibes. අද මම ඔයාලා අරගෙන යන්නේ අයර්ලන්තයේ වික්ලෝ කඳු අතර සැඟවුණු ස්වභාවික ස්ථාන වලින් එකක් වන ග්ලෙන් මැග්නස් වෝටර්ෆෝල් එක බලන්න. ඇත්තටම මේ තැනට මට එනකොට හිතුනේ සුරංගනා කතාවක ලෝකයකට ආවා වගේ. වටේම හරිත වනාන්තර, කඳු, ගංගා සහ පුදුම නිස්කලංක බවක් දැනෙන්නේ මේ දිය ඇල්ල ළඟට එනකොට. අයර්ලන්තයේ මන් දැකපු විශේෂ දෙයක් තමයි ගොඩක්ම මේ කැලවල් වල වගේ තැන්වල අපි ට්‍රැවල් කරනකොට එක ටොපි කොලයක්වත් මෙතෙන්ට එන කිසිම කෙනෙක් දාලා ගිහිල්ලා නැහැ. ඉතින් ඇත්තටම අපේ ලංකාවත් ඒ වගේ හදන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. ගහකින් වැටෙන කොලයක් ගෙඩියක් ඇරෙනකොට එක ටොපි කොලයක්, බියර් ටින් එකක්, කෑම කොලයක්වත් කිසිම දෙයක් මේ කැලේ ඇතුලේ මම දැක්කේ නැහැ ගිහින් එනකම්ම. අද අපි ආපු දවස නියමම දවසක්. මොකද අද අයර්ලන්තෙට හොඳටම පායලා තියෙනවා. පුදුම රස්නයක් තියෙන්නේ. ඇත්තට නිකන් ලංකාවේ ඉන්නවා වගේ. මොකද ඒ තරම් පුදුම රස්නයක් අද දවසේ නම් දැනෙන්නේ. වටේම පුදුම ලස්සනක් තියෙන්නේ. කොහෙ බැලුවත් කොළ පාටින් පිරීලා, නගරේ තියෙන කලබලෙන් ටිකක් ඈත් වෙලා මෙහෙම තැනකට ආවම හිතට ලොකු නිදහසක් දැනෙනවා ඇත්තටම. මේ වතුරේ සද්දය අහගෙන ටික වෙලාවක් හිටියත් හිතට පුදුම සැනසීමක් දැනෙනවා. ඇත්තටම නේචර් එක තමයි හොඳම තෙරපි එක කියලා මට හිතෙනවා මෙතෙන්ට ආවහම. මේ වගේ ලස්සන තැනකට ආවම ෆොටෝ එකක් ගහන්න නැතුව යන්න බැහැ. ඉතින් අද වෙදේ එක ගොඩක් හොඳයි. ඉරේලිය හොඳට වැටලා තියෙන නිසා ෆොටෝ සෑහෙන ගොඩක් ගත්තා. ඉතින් ඔයාලට මගේ Rue Vibes Instagram page එක, Facebook page එකෙන් ෆොටෝස් බලා ගන්න පුළුවන් වන්න. ඇත්තටම මෙතන ලයිව් බලද්දී කැමරා එකෙන් පේනවටත් වඩා ලස්සනයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් වික්ලෝ වෙනවා නම් මෙතනට එන්න අමතක කරන්න එපා ඔන්න. ඉතින් මේ ලස්සන තැන බලන්න ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. අරගෙන ටොපිකොලේ පවා අරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලගේ පාසටහන් විතරක් තියලා යන්න අමතක කරන්න එපා ඔන්න. ඔන්න ඉතින් අපේ ගමනේ අවසානයටත් ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ Rue Vibes YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් ආයෙ ලස්සන දවසක හම්බෙමු.